ඕන්න ඉතින් අද ළමයි ටිකත් එක්ක ඩෙන්ටල් ඩොක්ටර් මුණ ගැහෙන්න ගියා. ඉතින් මේ ළමයිනුත් හරි බයෙන් හිටියේ. මොකද දත් ටික පෙන්වන්න කියපුවාම ළමයි ඉතින් ගොඩාක් බය වෙනවා. ඉතින් ඩොක්ටර්ව මොන්ටිසෝරියට ගෙන්නලා දරුවන්ට උපදෙස් දෙනවට වඩා හොඳයි මෙන්න මේ වගේ ඩොක්ටර් මුණ ගැහෙන්න යන එක. මොකද එතකොට මේ රූම් එකට යන්න පුළුවන් වෙනවා. මේ වගේ පුටුවක් ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන් වෙනවා. ඉතින් ළමයි බයයි කියලා ඉතින් මේ දේවල් නොකර හිටියොත් ඒගොල්ලන්ට මේ අත්දැකීම ගන්න බැරි වෙනවා. ඉස්සෙල්ලම අපි දරුවන්ට කාඩ් ටිකක් ලියලා දෙනවා. ඊට පස්සේ ඩොක්ටර් ඒ කාඩ් එක අරන් බබත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳලා තමයි මේ පුටුවේ වාඩි කරවන්නේ. ඉතින් ඔන්න ලයිට් එකකුත් දාලා දත් ටික දිහා හොඳට බලනවා. මෙන්න ඉතින් දරුවගේ ඇස් මායමට උඩින් තමයි මෙන්න මේ අලු සෙට් එක තියෙන්නේ. මේක එහෙම දැක්කනම් ජීවිතේට ඒගොල්ලෝ මේ පුටුවේ වාඩි වෙන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් හොඳ වෙලාවට මේක ඒක උඩින් තිබුණේ. ඉතින් අවසාන වෙලා යනකොට අපේ ડોක්ටර් ස්ටිකර් එකක් දෙනවා. ඉතින් එළියේ ඉන්න කට්ටිය ඇතුළට එන්න වැඩියෙන්ම කැමති මේ ඉස්සෙල්ලාම ආව කෙනා ස්ටිකර් එක අරන් එළියට ගියාම. මොකද එයාට ස්ටිකර් එකක් ලබා දෙනවා වගේම අනිත් අයත් කැමති ස්ටිකර් එකක් ලබා ගන්න. ඉතින් ડોක්ටර්ගේ උපක්‍රමයක් මේක. ඉතින් ඇත්තට මේක හොඳ උපක්‍රමයක් කියලා මං හිතනවා. නැත්තම් ඉතින් බබාලා චුට්ටක් බය වෙලා වගේ ඉන්නේ. බබාලා විතරක් නෙමෙයි ලොකු අයත් කැමති නෑනේ ඩෙන්ටල් ඩොක්ටර් ළඟට යන්න. ඒගොල්ලොත් ඉතින් වේදනාව විඳ විඳ සමහර දත් තියාගෙන ඉන්නවා ඩොක්ටර් ළඟට යන්න බයයි. ඉතින් මේ වගේ පුටුවක් මේ වගේ දන්ත වෛද්‍ය ස්ථානයක් දරුවට